ඔව් ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් හොම්මාට් නාලේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ සියලු දෙනාම. ඉතින් මම අද අරගෙන ආපු වීඩියෝ එක මම හිතන්නේ ටිකක් ඕගොල්ලන්ට අවශ්‍ය කරන වීඩියෝ එකක් වෙන්න ගොඩක් දුරට කඩ වැඩි. මොකද ගොඩ දෙනෙක් දැන් මේ වෙද්දි පුරුදු වෙලා තියෙනවා සාමාන්‍ය Tamanගේ නිවසේ පාඩි පෙළ හෝ එහෙම නැත්නම් වැරන්ඩා එකේ ඉඳන් අපි පේමන්ට් එකට යන තැන එතකොට ඒ වගේම සාමාන්‍යයෙන් ප්ලොට් සාමාන්‍ය බිම ටයිල් කරාට පස්සේ ස්කර්ටින් එකක් විදිහට අපි යොදා ගන්න සෙන්ටිමීටර් 10ක් විතර උස පටියක් අපි බිත්ති අලනවා. ඒකට අපි කියන්නේ ස්කර්ටින් එක කියලා. ඉතින් ඒ ස්කර්ටින් එකේ වුණත් මේ විදිහට ස්ටෙප් ඉරි තියෙන ඒවා එහෙම නිෂ්පාදනය කරපුවා කඩේ ගන්න තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ අපිට අවශ්‍ය කරන විදිහට ටයිල් එකක් ගත්තොත් ඒ කියන්නේ අපි කැමති අපි උදාහරණයක් විදිහට ගමු වුඩ් ෆිනිෂ් ටයිල් එකක්. එතකොට දැන් වුඩ් ෆිනිෂ් ටයිල් එකෙන් සාමාන්‍යයෙන් ওই විදිහට නෑ ස්කර්ටින් එකක් වගේ ගන්න නැහැ. එතකොට අපි ගොඩක් දුරට පුරුදු වෙලා තියෙන්නේ ඕනම ටයිල් එකක් කළොත් ජෙට් බ්ලැක් එකෙන් ඒ විදිහට තියෙන හින්දා ජෙට් බ්ලැක් එකෙන් තමයි ස්කර්ටින් එකක් යොදාගන්නේ. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේ ඉතින් මම දැනටමත් මං හිතන්නේ මගේ වීඩියෝ බලන කීප දෙනෙක් මට කතා කරනවා. ඒ වගේම මට ගොඩ දෙනෙක් මං හිතන්නේ ගොඩ දෙනෙක් දන්නේ නැහැ. නමුත් කතා කරපු අයගෙනුත් කීප දෙනෙක් දන්නවා මම මේ වෙද්දි ලංකාවේ නැහැ කියලා. ඉතින් මම ගොඩක් දුරට තව මාස කීපයකින් මේ ඔයගොල්ලන්ට පෙන්නන මැෂින් එක මේකෙන් තමයි මේ ඔය ටයිල් එකේ ස්ටෙප් ඉර ගහන්නේ. ඒ සම්බන්ධව ඒක කරන විදිය තමයි මම මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඒක අපිට අවශ්‍ය කරන විදිහට ගැඹුර සහ ඒ ඉරි දෙකක් අතර පරතරය ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඕකේ තියෙන විශේෂම දේ තමයි වතුරත් එක්ක කැපෙන හින්දා ඕකේ කිසිම විදිහකින් චූටිවත් කඩතොළු ගතියක් එන්නේ නැහැ. නමුත් මම දැකලා තියෙන ඕන තරම් වෙළඳපොලේ තියෙනවා. ඒ තියෙන ටයිල් හැම එකකම වගේ චූටි කඩතොළු ගතියක් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම තව මාස කිහිපයකින් ලංකාවට එනවා. ඉතින් ඒත් එක්කම මෙතනින් එහාට ඔයාලට සේවාවක් විදියට මගෙන් ලබා ගන්න පුළුවන් මේ විදියට ස්ටෙප් ඉරි ගහපු ඔයාලට අවශ්‍ය කරන ඕනම ටයිල් එකක් ඔයාලට අවශ්‍ය කරන ප්‍රමාණයට සයිස් කරලා ඔයාලට අවශ්‍ය කරන විදියට ටයිල් එකේ එජ් එක නෝසින් කරලා සම්පූර්ණම ඔයාලගේ පඩි පෙළට හෝ ඔයාලට නිවසේ අවශ්‍ය කරන ඕනම තැනකට ඕනම විදියට ටයිල් එකක් මේ විදියට සකසලා දෙන්න පුළුවන්. ඉතින් මම ඒ වීඩියෝ එකත් ආපහු ගේන්නම් මාස කිහිපයකින්. ඉතින් මෙන්න මේ විදියට තමයි මේක නිමා වෙන්නේ. කිසිම විදියකින් කඩතොළු ගතියක් නැහැ. මම අර විශේෂම කියනවා නම් මේකේ ගැඹුර සහ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් ඕගොල්ලන්ට අවශ්‍ය කරන විදියට. එහෙනම් ගිහින් යනවා සුබ දා